ඒගොල්ලෝ එකතු වෙලා ඉන්නේ 2025 LL පේපරේ POMS කෙටි ප්‍රශ්න සාකච්ඡාවත් එක්ක. ඉතින් මේකටම වීඩියෝස් දෙකක් දාලා තියෙනවා. ඉතින් අර වෙලාව හම්බෙන ඒ ප්‍රමාණයත් එක්ක තමයි වීඩියෝස් කරලා දාන්නේ. ඉතින් අර 2025 පේපරේ සැලකිලි ප්‍රමාණයට අමාරුයි. සහ දැන් අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංකේත සංඛ්‍යා ගාන. ඉතින් ටිකක් අමාරු ගානක් විදිහට තිබුණු ගානක් කියලා කියන්නත් පුළුවන්. මොකද යම් තාක්ෂණයට අර ඒක අමතර එක්ස්ටෙන්ෂන් එකක් මේ ගානේ තිබුණා මාපාංකිකු දාලා තියෙනනේ. ඉතින් අර එහෙම එකක් දැම්මම කොහොමද ඒක ගාන හැස්සරෙන්නේ කියන අවබෝධයක් නැති කට්ටියට සමහරවිට මේ ගාන අමාරු වෙයි ගොඩාක් දැනෙන්න ඇති. දැන් ඒ වගේ ගානක් ඇත්තට මම කියනවා කලින් අත්දැකීමක් අරගෙන නැති ගානක් ඒ කොටසකින් ගාන ගහලා තිබුණොත් මම කියන්නේ විභාග වෙලාවේදී කරන්න ඕන හොඳම දේ ඒක සතයම යන්නේ මොකද ඒකත් එක දාලා කරන්න වෙලා නැහැ. පැය 3ක විනාඩි 10ක් කාලයකදී සම්පූර්ණ ඉවර කරන්නත් එක. ඒ හින්දා තමයි සුදුසුම වැඩේ වෙන්නේ. ඒ වගේ ගානක් આવත අයින් කරගෙන. නමුත් දැන් මේ අවුරුද්දේ අපි 2025 දැන් ඒ පේපරේ අපි ඔයගොල්ලන්ට විවරණය කරනකොට මේ ගානක් આવත් කොහොමද ඒකට බේස් කරන්න කියන එක කියනවා. ඉතින් ලබනවා 26 සමහරින්ට පුළුවන් වෙන්නත් පුළුවන්. આવත් මේ විදිහට කරන්න. හරිනේ. එහෙනම් ළමයි ටික කතා නැතුව අපි ගානට යමු. මෙන්න මෙහෙමයි තියෙන්නේ. මාන්න ආගම් සටහනේ මෙන්න මේක මෙහෙම එකක් දීලා තියෙනවා බලන්න. ඉසෙඩ්රින 2යි ඔන්නමයි තියෙන්නේ. ඕකේ මෙන්න මාපාංකයක් දාලා 5 විදිහම හතරට සමානයි. හරි. සපුරණ ඉසෙට් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලද ලක්ෂ පතෙහි දවසරණක් අදින්න කියලා අපිට කියනවා. දැන් ළමයි ඔයාලා මාපාංක දෙන්න හින්දා බය වෙලා දැන් සමහර පේපරේ අතර වාසිය දෙන්නේ නැහැ. ඔබ මේ වැරදිලා දන්නෙත් නැහැ. ඒක පේපරේ වර්ධින්නේ නැහැ ළමයි. ඒතකොට මොනවා හරි අලුත් දෙයක් එක්ස්ටෙන්ෂන් එකක් ගානක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී මේක මාපාංක 5 විදිහට සමානයි කියන්නේ. හරි. අපි මේක මාපාංක නැතුව අදිමු. මාපාංක නැතුව අදිනවා කියලා හිතා කියන්නේ මේ මාපාංක මුකුත් නැහැ කියලා හිතලා අදිනවා. ඒකතොර ආච් ඉසෙට්‍රින මෙන්න මෙහෙම සංගණනක් දාන්න බිංදුව දාන 2යි. මොහොම කියලා දෙන ඕනකට ගන්න විදිහ 5 විදිහම හතර. එතකොට මෙතන ලක්ෂ්‍ය වෙන්නේ බිංදුව දාන 2යි කියන ලක්ෂ්‍යය. මෙන්න මෙහෙම. ඕකෙන් ළමයි සාරේඛාවක්නේ විස්තරයක් කියන්නේ ගන්න. බිංදුව දාන 2යි කියන්නේ මේ පැත්තට බිංදුව 1යි 2යි ඔන්න තුන තියෙන්නේ. 5 විදිහම හතරක් කොනයක් හදාගන්න ඕනේ යනවා. එතකොට ඒකසත් එක්ක 5 විදිහම හතරක් හදනවා. මොකද සංඛ්‍යා සංඛ්‍යා වෙනම අපි කරනවානේ. එතකොට මේ පැත්තලයිමයි IMZ එක මේක රියලි සෙට් අපි එකක් ගන්නවා. එතකොට මෙතනින් කියනවා මේ සංඛ්‍යා සංඛ්‍යා මෙතනින් යන්දහම අපි සාමාන්‍ය බෝඩයක් එහෙම සටහන් කරනවා. මොනේ සිදුරක් වගේ තියෙනවා. එතකොට දැන් Z කියන පදේ මෙතනින් පටන් ගන්න මේ පැත්තට 5 විදිහම හතරක් කොනයක් හදාගෙන ඉස්සරහට රේඛාවක් විදිහට යනවා කියලා කියන්නේ. එතකොට මේ හැමතැනම Z ඉන්නවා. හරිද? දැන් ඔය ළමයි මම යන්නේ මේ මාපාංක නැහැ කියලා හිතලා. දැන් මාපාංක තියෙනවනේ. මාපාංක තියෙනවා. දැන් මාපාංක තියෙන එකෙන් අපි මාපාංක ඉවත් කරොත් එහෙම. දැන් ඔබ දන්නා මෙන්න මේක කියනවා. තියන එක්ස්ට්‍රීම් තුනේ මාපාංක සමානයි. ධන 4 කියලා ගත්තොත් මේකේ මාපාංක ඉවත් කරොත් සුළුවරහන් දැම්මොත් එයා පැත්තටම ධනෝපරිණ 4ට එනෝනේ. මම කියන මොකද මේ දන්න දේවල් මේක පැහැදිලි කරගත්තා. එහෙනම් මේකත් ඒ වගේ කතන්දරයක් තියෙනවා. කොහොමද? ආජ් ඉසෙට්‍රින 2යි කියන්නේ මේ පැත්තට මාපාංක කියන්නේ සුළු මේ මාපාංකය අයින් කළා දැම්මොත් මේ පැත්තට ගන්න පුළුවන් ධන හෝරෙන 5 විදිහම 4 කියන එක. එතකොට ඔයාලට කියන්නේ ධන 5 විදිහම 4 දැනටමත් ඔයාලලා තියෙනවා. ඍණ 5 විදිහම 4 කියන මෙන්න මේ හතරක් මේක ඇඳෙන්න ඕනේ. ඍණ කියලා කියන අපි දන්නවා තමයි සාමාන්‍ය මේ පැත්තට මයින කෝණ ධන විදිහට ඊට ප්‍රතිවිරුද්ධ මයින කෝණ ඍණ විදිහට අපි අරගෙන යන්නේ සාමාන්‍ය සැලකීම සිද්ධ කරනවා. ඒ හින්දා ඍණ 5 විදිහම 4 කියන්නේ මෙන්න මේ වගේ කෝණයක්. දැන් එතෙන්ට ආය අපිට කියන්න පුළුවන් මේකෙත් මේ හැමතැනම ඉසෙට් ඉන්නවා. දැන් ඉස්සෙල්ලා මම කිව්වේ මේ රේඛාවේ හැමතැනම ඉසෙට් ඉන්නවා. මෙතනින් පටන් ගන්න යන මේ මෙතනින් පටන් ගන්න තිරසර 5 විදිහම 4ක් හදන මේ රේඛාවේ හැමතැනම ඉසෙට් ඉන්නවා. ඒ වගේම තමයි මාපාංක ලකුණු තිබුණේ හින්දා මෙතනින් පටන් ගන්න මේ පහළට ඍණ 5 විදිහම 4ක් කෝණයක් දක්ෂිණාවර්ත හදාගෙන රේඛාවේ ඕන තැනක ඉසෙට් ඉන්නවා කියලා කියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඒතකොට රේඛාවේ මේ රේඛාවත් ඉසෙට් ඉන්නවා මේ රේඛාවත් ඉසෙට් ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපිට කියනවා මෙන්න මෙහෙම දර්ශනයක් හදින්න. ඒතකොට දැන් මේක ඇදලා තියෙනකොට ලකුණු පහ පහ හම්බ වෙනවා. මේ මාපාංකය ගැන හිතන එකටයි ඒ සම්පූර්ණ අර ඒ සම්බන්ධ මේ කැල්කියුලේෂන් එක කළ මේ රූප ස්ථාන හරියට අඳිනවා. හොඳයි. දැන් ඊට පස්සේ කියනවා එන ඉන්නවා අන්න ඔයකින් හෝ.
දැන් ළමයි මට තියාගෙන එනයින් නෝ අන්නයින් කියලා කිව්වහම ගොඩක් වෙලාවට අන්නයින් හදනවට වඩා එනයින් හදන එක තමයි ලේසි. සමහර ලාවට එනයින් කියලා තියෙන එක අර කලින් එන ප්‍රස්තාවයෙන් පුළුවන්. හැබැයි විනාකාරයෙන් දීලා තියෙන්නත් පුළුවන්. හරිද? මෙන්න මේක ඉසෙට් රින එකේ මාපාංකය අවමගේ. සපුරාලන එකක් ගැන කතා කරනවා. හරි. කමක් නැහැ. එකපාරට ඕක තමයි තේරෙන්නේ නැති වුණාට මෙන්න මේක පොඩ්ඩක් අවබෝධ කරගත්තොත් හරිය සමහර කට්ටිය මම දැක්ක මේ මේක මෙතනින් එහාට එනයින් කරන්නේ කොහොමද? ඒ අතර තියෙන අන්තර් සම්බන්ධතාවය ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන අඩි අවබෝධයක් නැහැ. දැන් මෙන්න මෙහෙම හිතන්න කරම මට කිව්වොත් එහෙම අදින්න මෙන්න මේ වගේ දෙයක්. ඉසෙට් රින නිකම්ම හිතමු 2i ආජ් ඉසෙට් රින 2i සමානයි 5 දීම හිතමුකෝ අපි 5 විදීම 4ක් හදනවා කියලා. ඉතින් ඩිට 2යි සමාන 5 විදීම 4ක්. හරිද? එතකොට මේක ළමයි ඉසෙට් මෙහෙම. ඉසෙට් බාරින 2යි සමානයි 5 විදීම 4ක්. හරිද ළමයි? ඔන්න ඔය අතර සම්බන්ධතාවයක් මොන ලැබෙන විදිහ ඔය වීඩියෝස් වල සමහර වෙලාවට කියලා හස්වත උගන්වලා තියෙනවා. ඒතකොට මේක අන්න එතනින් කොහොමද එන්නේ කියන එක ගැන දැන් කියන්නේ අතන සංකීර්ණ සංඛ්‍යාව ප්‍රතිබද්ධය කියලා කියන්නේ මෙයාගේ ප්‍රතිබද්ධ ඉසෙට් එකේ ප්‍රතිබද්ධ ඉසෙට් බා. එතකොට අර මේ ඉසෙට් බා කියන කොටස තියෙන්නේ මේ පැත්තේ ඉසෙට් කියන කොටස තියෙන්නේ මේ පැත්තේ. ඔන්න ඔකයි සම්මත කතාව. එතකොට දැන් මේ පැත්තේ ඇඳලා දර්පණයක් විදිහට මේ පැත්තේ ගන්න එක තමයි කරන්නේ. ඉතින් එහෙම හිතුවොත් එහෙම ළමයි අර ඔය දීලා දෙන අනිත් එක තියෙනව නේද? දීලා දෙන අනිත් එක කියනවා ඉසෙට් බා වගේ සෙට් බා මෙන්න මේක. ඒ මේ වීඩියෝ එක දික් වෙන හින්දා නම් කියන්න යන්නේ නැහැ. මොකද මාකින් වලම මාකින් එක තියෙන පැහැදිලිව විශේෂ සඳහනක් කරලත් නැහැ. අවශ්‍යයි කියනවා නම් කියනවා මම තව ඒකට වෙනම වීඩියෝ එකක් දාන්න. මොකද මේක දැම්මොත් එහෙනම් තව මේ වීඩියෝ එක තව එක්ස්ටෙන්ෂන් එක වැඩි වෙන එක වෙන්නේ. ඒතකොට ළමයි මේ කියලා තියෙන එකයි. දැන් අපිට මෙන්න මේකේ පතේ මෙහන්නේ 5 විදින අතර සපුරන්නේ. ආච ඉසෙට් බාදන 2යි සුළු වරහන් මේකේ මාපාංක සමානයි 5 විදිම 4. ඔන්න ඕක සපුරාගෙන කවුද ඉසෙට් රින එක මාපාංකි අවමගේ. ඔන්න ඔක යන්නේ. නමුත් ඔය යන්නේ මේකනේ. ඉසෙට් රින 2යි. දැන් මෙතන අහන්නේ මොකද්ද? ඉසෙට් බාදන 2යි. ඒක දැන් මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා නම් ඇත්තම කියනවා නම් මේකයි ඇත්තම සමානයි. නමුත් කියලා දෙන ඉසෙට් බාවරි පටල ගන්න එපා. කියලා දෙන ඉසෙට් බාවරි නම් දැන් ඒකේම සමාන වෙන්නේ කොහොමද කියන එක ළමයි මේ වීඩියෝ එකේ මම අක්සර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම මේක සමානයි. මම ඒක වෙනුවට ඒක කොහොමද ගන්න එකේ තියරිය වෙන වීඩියෝකින් ඕනනම් පස්සේ දවසක දාන්නම්. දැන් එතකොට වෙන්නේ මේකට සමාන වෙනවා කොහොමද? ඒ තියරි එක පැහැදිලි කරගත්ත හැකි. එතකොට ඒ කියන්නේ දැන් මේ ඇඳලා තියෙන්නේ මේ තියෙන මෙයායි කියලා කියන්නේ. එතකොට මෙයාගේ ආන්දොත් තියෙන අංශයට හමත. ඒ දෙන්නෙත් මේකම තමයි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපිට කියනවා තමයි ඉසෙට් ඍණයි. මේක මාපාංක. ඒතර අපි කරනවා ඉසෙට් ඍණ බිංදුව ධන 1 කියලා මාක් කරගන්න. ඒ කියන්නේ තමයි බිංදුව ධන 1. ඉසෙට් ඍණයි නේද? ඔව් ඉසෙට් ඍණ 1. ඉසෙට් ඍණ 1 කියලා කියන්නේ බිංදුව i අතාත්‍ය අක්ෂය බිඳුවයි තාත්‍ය අක්ෂය 1යි ධන 1යි. ඔන්න උතන තමයි ලක්ෂය තියෙන්නේ මේක. ඉසෙට් දාන්න ඉසෙට් ඍණ 1 කියන අපි කියනවා නමයි ඉසෙට් ඍණ බිඳුවයි ධන 1. ඒතකොට තාත්‍ය අක්ෂය මත තියෙන බිඳුව. අතාත්‍ය අක්ෂයේ තියෙන බිඳුවයි තාත්‍ය අක්ෂය 1. ඒ කියන්නේ බිඳුවේ ලක්ෂය. අතාත්‍යකයේ බිඳුවයි තාත්‍යික 1. එතකොට දැන් මෙතන ඉඳන් ඔයා හිතන්නකෝ රේඛාවක් ගන්නවා කියලා මෙන්න මේ රේඛාවක් හදනවා කියලා. ඔන්න මෙහෙම දෙන්න පුළුවන් මෙහෙම හදනවා මෙහෙම හදන්න කියලා හිතන්න. මෙන්න මේ රේඛාව මොකක්ද දන්නවද කියන්නේ? ඉසෙට් ඍණ එකේ මාපාංකය කියලා. ඒක ඉසෙට් ඍණ එක මෙහෙම ලිව්වා ඒක මෙහෙම ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ගත්තේ මෙහෙම ලියන්න පුළුවන් නේද? ඉසෙට් ඍණ බිඳුවයි ධන 1. මෙයා සුරු කරා මෙතෙන් කියනවා. ඒතකොට මෙතන පොයින්ට් එක ගන්න තමයි මෙතන මොන පොයින්ට් එකෙන් පටන් අරගෙන යනවද කියන එක ගැන සඳහන් කරගෙන තමයි මේක අපි ගත්තේ. ඒතකොට ළමයි ඉසෙට් ඍණ 1 කියලා කියන්නේ මෙතන ඉඳන් මේ විස්තරහට දෙන රේඛාව. එතකොට ඉසෙට් ඍණ එකේ මාපාංකය කියන මෙතන තියෙන දුර. අපෙන් අහන්නේ මොකද්ද ඉසෙට් ඍණ එකේ මාපාංකය අවමගේ. ඒතකොට දැන් අපි දන්නවා මේ හැමතැන විසෙට් ඉන්නවනේ. මේ හැමතැන විසෙට් ඉන්නවනේ. එහෙනම් මෙයාගේ අවමගේ. මෙතන තියෙන අවම දුර වෙන ගහන ලම්බ දුර. එහෙනම් අපි හිතමු මෙහෙම එකක්. හොඳට බලන්න.
මේක 2යි මෙතන තමයි ගහන ලම්බදුර. ඒක තමයි Z ඍණ එකේ මාපාංකය වෙන්නේ. Z ඍණය කියලා කියන්නේ මෙන්න මේ දෙක දිග ප්‍රමාණය මෙතන ඉඳන් මේ අතර දිග ප්‍රමාණය. ඒ දිග ප්‍රමාණය ආව වෙන්නේ මේකට ගහන ලම්බ කියනවා. එතකොට දැන් මේ හැමතැනම Z ඉන්නවා. හැමතැනම Z ඉන්නවා. එහෙනම් මෙතන 2යි මෙතන 1යි නම් මෙතනත් 1යි. මේක 45යි නේ 1යි sin 45. එතකොට D සමානයි 1යි sin 45 යාමේ තියෙනවා. ඒකට ඔන්න ඔක තමයි ඉන්නේ කෙටිම දුර වෙන්නේ. ඒක දැන් මේ දෙක සමානනේ කොහොමද කියන එක ගැන තමයි මම ඊළඟ වීඩියෝ එකේ පැහැදිලි කරනවා. මොකද ඒක පොඩ්ඩක් තියරිටිකලි යන්න ඕන පැත්ත. ඒක නිකන් ඔහේ කිව්වොත් එහෙම තේරුමක් නැති වෙනවා. එහෙනම් ළමයි මේ සම්බන්ධ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මගේ WhatsApp message එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් channel එකේ group තියෙනවා ඒතර සම්බන්ධ කරගන්න පුළුවන් ගැටලුවක් නැහැ. අර දැන් මේ ගාන ඇත්තටම මම විභාගෙදී කවුරු හරි දවසක කාට හරි නිකන් හදන්න આવත් එහෙම දැන් කවදාවත් නිකන් මාපක් හදලා නැත්නම් ඔයාලා සාමාන්‍යයෙන් මේක පියවර දෙක තුනකට වගේ තමයි යන්න පුළුවන්. ඒතකොට ඒ පියවර දෙක තුන අනිවාර්යෙන් කරන්න. අන්තිම පියවර එක සුළු කරන්න අමාරුයි ළමයි සාමාන්‍ය කවදාවත් හදලා නැති ගණනක් නා. තේරෙනවද? එහෙනම් හැමෝටම සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා.